रास्ते हम चले थे හලෝ මයි ෆැමිලි. ඉතින් ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්නව නේද? ඉතින් ඔන්න මං අද ගෙනාවේ මගේ තවත් ලස්සන එක දවසක් කොහොමද ගෙවුනේ කියලා. ඔයාලා හරි ආස ඇතිනේ මම මොනවද කරන්න කියලා බලන්න. ඉතින් මම දැන් මේ වැඩට යන්න ලෑස්ති වෙන්නේ. ගෙදර මම මුලින්ම නැගිටලා කරන්නේ මම ලෑස්ති වෙලා සේරම කරගෙන මම කෑම කන්න කලින් මගේ කුරුළු බබාලා ඉන්නවනේ. එයාලට කෑම දානවා. මම ඔයාලා මේ දකින්නේ ඒක. මේ අනේ වන්ද මම හරිම ආසයි. ඔයාලත් එහෙම කරනවද? මම මේ අර පොඩි ෆෑන් එකක කවරේ තියෙනුනේ අන්නේ කොටස අරගෙන මේ ප්ලේට් එකක් තියලා තමයි යාලට කෑම දෙන්නේ. අනේ පව් ලේන්නු කුරුල්ලෝ හැමෝම ඇවිල්ලා බලාගෙන ඉන්න විතින් මේ මං කෑම දෙනකම්. දැන් ඉතින් මම මේ බුදු පහනට වැඳලා ආශිර්වාද අරගෙන මං යනවා ඉතින් වැඩට කියන්නේ මං චූටි ව්‍යාපාරයක් කරනවා පොඩියට ගමේ පුංචි සැලොන් එකක්. ඉතින් අම්මටයි මටයි ජීවත් වෙන්නත් එපයි. ඉතින් මම මේ යන ගමන් ඔයාලට බලන්න පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් ඔයාලා ආස ඇතිනේ. ඉතින් මේ විදිහට තමයි මම හැමදාම පයින් පාරට ගිහලා බස් එකේ යන්නේ. ඉතින් යන ගමන් මම මෙහෙම ස්වභාව ධර්මයක් විඳමින් යනවා. මේ හරි ආසයි. ඉතින් ඇත්තටම මං ආසයි පයින් යන්න. ඒක ඇඟටත් හොඳයි. අනික මනසටත් හොඳ. ඇත්තටම මම මේ ගහකොළ දිහා සත්තු අඬන දිහා අර ඒ ඇහුම්කන් දීගෙන අර ඒ වොයිස් එක අහගෙන ඉතින් මේ සතුටින් යනවා. මම මේ යන පාරේ තමයි ඔයාලට අරන් තියෙන්නේ වීඩියෝ එක. ඉතින් ඇත්තටම මේ අනිවන්ද මාර මට නිදහසක් මාර සැහැල්ලුවක් අර හිතට මේ දැනෙනවා. ස්වභාව ධර්මයේ තරම් සැනසෙන තැනක් මන් දන්නේ තව තියද කියලා. ඒ තරම් ආසය අර දකින්න මල් ගහකොළ. ඉතින් ඇත්තටම හරි ආසයි. මම මේ අපේ පාරට නම් හරිම ආසයි. මේ මොකද දන්නවද? තව පහලට යද්දී ඔයාලට පෙනේ මේ අර කඳු පන්ති වලින් වට වෙලා අර ඒ ගහකොළ ඒ කුරුළු සද්ද ඇත්තටම හරිම ලස්සනයි. තේවතු මැදින් වගේ තමයි පාර තියෙන්නේ. තේවත්තත් එක කඳු පන්ති වලින් වට වෙලා ඔයාලට දැන් මේ පේන්නේ තේවත්තක් මැදින් කඳු පන්ති වලින් වට වෙච්ච ලස්සන සුන්දර පරිසරයක්. ඉතින් අපේ ගම ඉතින් හරි ආසයි. ඉතින් අර ඒ ගැමි පරිසරයට හරිම ආසයි. යන්නේ වන්නම් මාර නිදහසක් හිතට දැනෙනවා. ඔයාලත් ආස ඇති මම නම් හිතන්නේ. ඉතින් ඊට පස්සේ මම දැන් මෙහිම ගිහිල්ලා බස් එකට නැගලා බස් එකට නගින වීඩියෝ නම් ගත්තේ නැහැ. පොඩි විනාඩි 10ක් තමයි යන්න තිබුණේ. ඉතින් බස් එකේ සැලොන් එකට ගිහිල්ලා ඒ වීඩියෝ ටිකත් මම අරගෙන ඇති. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්නේ. ඉතින් මොකද වුනේ කියලා මගේ අද දවස බලන්න. ඉතින් මම මේ දැන් බස් එකෙන් බහැලා සැලොන් එකට ගිහිල්ලා මම ප්‍රධාන පාරයිනෙම තමයි මගේ සැලොන් එක තියෙන්නේ. බොහොම පුංචියට ඉතින් තාම තියෙන්නේ. පුංචි වුණත් ඉතින් මට ජීවත් වෙන මාර්ගනේ එක. මං ජීවත් වෙන්න හොයාගත්ත මාර්ගෙන් ඉතින් ඒක නිසා ඉතින් මං ආසයි. ඉතින් එහෙම තමයි. ඉතින් අපිට පුළුවන් හැටියට අපි පොඩ දියුණු වෙමු. මේ තමයි මගේ සැලොන් එක. මම සැලොන් එකට ඇවිල්ලා සැලොන් එකේ දොර ඕපන් කරලා ඇතුළට යන ගමන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඕගොල්ලන්ට ගත්ත බලන්න. ඔයාලා මාව දන්නේ නැහැ නේ තාම. ඉතින් මම මොකද කරන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මං සැලොන් එක සේරම අත්පත් කරලා අතු ගාලා මේ මං දැන් මේ අතු ගාන ගමන් ඉන්නේ. අතු ගාලා ඊට පස්සේ මම පහන තියලා ඒ ටික තමයි කරේ. ඉතින් ඔයාලා බලන් ඉන්නකො කොහොමද මොකද වෙන්නේ කියලා. මම බුදුහාමුදුරන්ට විතරක් නෙමෙයි මගේ ගණ දෙවියෝ ඉන්නවනේ. ඔයාලා දකින්න ඇතිනේ ඉස්සරහාම ඉන්නවය. ඉතින් එයාලට පහන තියනවා. මම එයාව අදහන්න ගත්තේ. මම එයාට ආදරය කරන්න ගත්තේ ඇත්තටම ගණ දෙවියන්ට 2008 හරි ඔය වගේ කාලයකදී චූටි පින්තූරේ අම්මට ලැබුණේ. මම පින්තූරේ
වැඳුම් පිදුම් කරා. ඉතින් එයාගේ ආශිර්වාද ගත්තේ දා ඉඳලා තාමත් ඉතින් ඒ දේවල් කරනවා. ඒ කියන්නේ දෙවියන්ට කොහොමද වඳින්නේ කියලා ඒ වීඩියෝ ඉස්සරහට අරන් එන්නම්. ඉතින් මම මේ දැන් ගෙදරින් මල් හැමදාම මම ගෙදරින් අරන් යනවා. ඉතින් වැඩ පටන් ගන්න කලින් අපි අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි අපේ බුදුහාමුදුරන්ගෙන් ආශිර්වාදය අරගෙන දෙවියන්ගෙන් ආශිර්වාදය අරගෙන කරන වැඩක් කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් මං හිතනවා මේ විදියට කරනවා ඇති කියලා. ඉතින් මං අරන් ගියපු මල් පහන් ඒ දේවල් පූජා කරනවා. දැන් එකටම බුදුහාමුදුරන්ට තමයි පූජා කරන්නේ. ඔයාලත් එහෙම නේද? මම ඇත්තටම දෙවියන් බුදුහාමුදුරන්ගේ දෙවියන්ගේ ආශිර්වාද ගන්නවා කියන්නේ ඒ තරම් මන් දන්නේ වෙන සැනසීමක් තියනවා කියලා. ඕනම දුකකදී පිහිට වෙනවනේ ඉතින්. මගේ බුදුහාමුදුරන් තාම චූටි පුංචියට ඉන්නේ. මම සැලොන් එක ටවුමට අරන් යන්න try කරා. දැන් අවුරුදු 3ක් 4ක් තිස්සේ ඒත් මට තාම මේ දේ කරගන්න බැරි වුණා. ඉතින් තාම මං ලොකු බුදු පිළිමයක් කරන්න නැහැ. චූටියට තමයි මගේ බුදු පිළිමේ නම් තියෙන්නේ. පස්සේ මට ඕන වුණා මගේ ඝන දෙවියන් ලොකු පිළිමයක් වඩම්මන්න සැලොන් එකට. ඉතින් මං ඒක කරගත්තා. ඒතර හිතට ලොකු අඩුපාඩුවල් ලොකු දුකක් තියෙනවා. බුදු පිළිමයක් ලොකුවට ගේන්න ඕනේ කියලා අර හැමතැනටම උස්සගෙන යන්න අමාරු නිසා තමයි ගෙනාවේ නැත්තේ. ඉතින් තාම ඉතින් සැලොන් එක අරගෙන යන්න එහෙම තාම ලොකේෂන් එක මට එහෙම තැනක් හම්බුනේ නැහැ. බලමු ඉතින් අපි ඉස්සරහට. ඉතින් මං හඳුන් කුරුදුන් අල්ලලා ඉස්සර නම් නිතරම සාම්රාණියෝ ඉදුම් අල්ලනවා. දුම් හොඳ නැහැ කියලා කියනවනේ. ඉතින් ඒක නිසා මම සතියකට දවසක් වගේ තමයි දුම් අල්ලන්නේ. එහෙම නැත්නම් හඳුන් කුරුදුන් අල්ලලා ඉතින් ආශිර්වාදේ බුදු පහන පත්තු කරලා ඒ දේවල් කරනවා. ඉතින් ඒකටම මං හඳුන් කුරුදුන් අල්ලලා හැමතැනටම ඊට පස්සේ මම මේ දැන් බුදුහාමුදුරුවෝ වඳින ගමන් ඉන්නේ. බුදුහාමුදුරන්ගේ ආශිර්වාද ගන්න ගමන් සමහර දාට ළමයි පහන තියන්නත් නෑ. ඇත්තටම මං ඔය 8යි ගානට 9ට වගේ සැලොන් එකට යන්නේ. ඉතින් කස්ටමර්ස්ලා ඇවිල්ලත් ඉවරයි. ඊට ඒ වෙලාවට ඉතින් මම ඒ වැඩේ කරලා අහනික යවලා පවුනේ හරි නෑනේ ඉතින්. ඊට පස්සේ ඉතින් මම වැඩ කරන පහන තියලා තමයි ආපහු වැඩ පටන් ගන්නෙ. දැන් මං ඝන දෙවියන්ටත් පහන තියලා ඉවරයි. පොඩි අන්තිම ටික තමයි යන්නේ. අනේ වන්ද ඕගලන්ට අනේ වන්ද පේනවත් දන්නේ මං හරිම ආදරේ හරිම ආසයි ඝන දෙවියන්ට. මට ඕනම දුකකදී පිහිට වෙලා තියෙනවා. ඉතින් අර ටිකක් කල් යනවා. ශනිකව මොකක් හරි දුකක් කිව්වත් ඒක ඒවලට පෙන්눔 කරනවා. අර මොකක්ද අමුතු ආශිර්වාදයක් එයාගේ තියෙනවා. ඉතින් අර මං හරිම භක්තියෙන් තමයි යාට වැදුම් පිදුම් කරන්නේ. ඒ කියන්නේ පිළි જાති මොනවත් කන්නේ නැතුව තමයි මුලින්ම පහන තියන්නේ. කාලවත් එයාව අල්ලන්නේ නැහැ එහෙම. අර භක්තියෙන් හැමදේම ආදරෙන් කරනවා. ඉතින් අපි එහෙම ආදරෙන් කරාම ඉතින් එයාගේ ආශිර්වාදය අපිට නිකම්ම ලැබෙනවා. ඉතින් මම ඉස්සරහට මගේ ඝන දෙවියන් ගැන වීඩියෝ ඔයගොල්ලන් එක්ක අරන් එන්නම්. මං තාම අලුත් නේ ඔයාලට. ඉතින් මේ තාමත් ඉතින් මම ওই ඝන දෙවියන් වඳින ගමන් ඉන්නේ ගොඩාක් වෙලා ගන්නවා. ගොඩාක් වෙලා අරන් තමයි එයාව වඳින්නේ. එයාගේ ආශිර්වාද ගන්නෙ. ඉතින් මේ තමයි මගේ පුංචියට ඉන්න මගේ බුදුහාමුදුරුවෝ. එතන තමයි මම බුදුහාමුදුරන්ට වඳින්නේ. ඉතින් මේ තමයි මගේ ඝන දෙවියන්. පේනව නේද මගේ මං පින්තූරයක් මට තිබුණේ. ඊට පස්සේ මේ රත්තරන් පාට ඝන දෙවි පිළිම මට gift එකක් ලැබුණේ. එදා නම් මට හරිම පුදුමයි. ඒ තරම් මට ආස හිතුණා ආදරේ හිතුණා. මම කවදාවත් gift එකකින් එහෙම සතුටු වෙලා නැහැ. අනේ මන්ද මෝර සතුටක් මට එදා දැනුනේ. ඉතින් ඒ ඝන දෙවියන් හිටියා. ඊට පස්සේ තමයි මගේ මේ ලොකුම ඝන දෙවියන් මල් ළඟට ගත්තේ මම.
ඉතින් තවත් ආසයි. ඉතින් අපි බලමුකෝ. ඉතින් මේ මට හවස මං උදේ ඩේ එකේ මට තිබුණා පොඩි ඩේලි බිස්නස් තිබුණේ. ඒ ටික මං අයිබ්‍රෝ හැමේ හදන ඒව ගත්තේ නෑ. ඔයාලට පේන්නේ. ඉතින් අර යාළ ශනිකව ඇවිත් යනවනේ. ඉතින් මම මේ අපොයින්ට්මන්ට් එකක් දාලා තිබුණා නයිට් ෆන්ක්ෂන් එකකට නාංගි කෙනෙක්. එයාගේ මේකප් එක කරන්න ඕන ටික තමයි මේ තියෙන්නේ. ඉතින් එයාගේ ඇත්තටම මේකප් එක කරන වීඩියෝ සහ එයාගේ හෙයර් ස්ටයිල් එක කොහොමද හදන්නේ, එයාගේ මේකප් එක හෙයර් ස්ටයිල් එක එයා ඉන්ටර්නෙට් එකෙන් බලලා ඉල්ලුවේ. මෙන්න මෙයා තමයි පුංචි නර්ස් කෙනෙක්. ඉතින් මං ගාවට තමයි හැමදාමත් එන්නේ. ඉතින් මට එයාලා ඉල්ලන දේ, ක්ලයන්ට්ස් ඉල්ලන දේ මං අනිවාර්යෙන් දෙනවා මට පුළුවන් හැටියට. ඉතින් මං අනේ වීඩියෝ ටික ගත්ත ඕගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා මන්ද මගේ අතින් එඩිට් කරද්දි ඒ ටික ඩිලීට් වෙලා. ඉතින් ඉස්සරහට මං අරන් එන්නම්කෝ. ඉතින් මං ඊට පස්සේ සැලොන් එක ක්ලෝස් කරලා 6:30ද මන්ද ටයිම් එක මතක නැහැ. ඉතින් එතනම සිටිය තියෙනවා මේ ගෙදරට මේ ඕන කරන බඩු ටික ගන්න ගියා. ඔය පොඩි දේවල් ඉතින් ගෙදරට ඕනනේ. ඒ ටික ගන්න ගියා. ඉතින් ඒවත් මම ඒ ටිකත් ඔයාලට ඉතින් වීඩියෝ කරා බලන්න. මොකද මට වැඩත් එක නිතරම මම ටවුමට යන්නේ නැහැ. ඉතින් මම සැලොන් එකේම නිතරම ඉන්නේ. ගෙදරින් සැලොන් එකට, සැලොන් එකෙන් ගෙදරට. මගේ ජීවිතේ ඔහොම තමයි ගෙවෙන්නේ. ඉතින් මම ඊට පස්සේ බොක්ස් සිටියෙන් බඩුත් අරගෙන මම මේ දැන් ගෙදර යනවා. හවසට නම් මම පයින් තමයි යන්නේ. බොහොම පොඩි දුරක් තියෙන්නේ. ඉතින් අර ගොඩාක් හවසට සන්රයිස් එකත් බලාගෙන මම එහෙම යනවා. දවස් කීපයක් මට ඒක බලා ගන්න පුළුවන් වුණා. අර ගොඩාක් හවස් වුණාම තමයි 6:05 වුණාම තමයි පේන්නේ. ඉතින් මං හරි ආසයි මේ ජීවිතේට. ඇත්තටම ස්වභාව ධර්මයේ පරිසරයේ විඳිනවා කියන්නේ පුදුම මනසට සැහැල්ලුවක්, අර සැනසීමක් දැනෙනවානේ මේ. ඇත්තටම ඕගොල්ලන්ට ආසයි ඉතින් මම මේ ගෙදර යන පාර තමයි ඕගොල්ලන්ට පේන්නේ. එතන උඩ සැලොන් එකක් නෙවෙයි, එතන උඩ තියෙනවා හොටෙල් එකක්. හොටෙල් එකේ ඕන ඒ නිශානිත් එන්නේ මල් ළඟටම තමයි. ඉතින් එයාම මතක් වුණා මට. ඉතින් මේ තියෙන්නේ හරිම ආස තැනක්. මම මෙතෙන්ට සන්රයිස් එක පේනවා. මේ අපේ ඔය යන පාරේ දෙපැත්තේ වෙල්යාය තියෙන කුඹුර හරිම ආසයි. ඉතින් මේ ටික දකිද්දි ඉතින් ඔන්න ඔහොම තමයි ඉතින් මගේ ජීවිතේ ගෙවුනේ. ඉතින් පුංචි ඩේලොග්ස් එකක් ඔයාලත් එක්ක අරගෙන ආවේ. ඉතින් මං හිතනවා ඔයාලා ආදරෙන් රස විඳින්න ඇති කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මං ආදරෙන් ඉල්ලනවා මගේ තවත් ලස්සන වෙන වීඩියෝ ඩේලොග්ස් බලන්න. මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා මාව subscribe කරලා. ඉතින් thanks for watching. Bye bye. रास्ते हम चले थे